හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එක develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටින අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් දෙකකින් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක මේකෙම. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කරලා මම මගේ Bard platform එකට මෙයාකට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt එක කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සඳහා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් Google Bard එකකින් අපිට මේ වගේ පිළිතුරු ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ඇටලොගින් තරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඔය ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වට දුර කරගත්තට මේ විදිහට අපිට ස්ටෙප්ස් ටික බලා ගන්න පුළුවන්. මෙතන define the extension start determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණේ නැත්නම් extension එකක් මොන වගේ extension එකක් හදන්නේ ඒ වගේ ඒක purpose එක සහ functionality වගේ දේවල් වල මෙතනින් තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි විදිහට ඔයාලට පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ extension අයත් වෙන්නේ. ඉතින් මේ json file හදලා ඔයාලට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ එක්ස්ටෙන්ෂන් එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download හරි බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලුකු දෙයක් ඔයාලට මෙතනදී සිදු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන new folder එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට ක්‍රියේට් කරගන්න. new folder එකක් මේ ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ browser එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට
ඉතින් මෙතන කියලා වඩ පුළුවන් save as දීලා මෙතන මේක සිලෙක්ට් කරලා වඩ save දෙන්න පුළුවන්. ඉතින් ඒක save දුන්නාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට වඩ කරන් තියන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right. ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop up html කියන අපිට html document එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් open කරා. ඔක් ක්ලික් කරා මෙතන save as ගියා. save as කියාට පස්සේ මෙතන popup.html කියන මේක උනා save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන popup.js නැත්නම් මෙතන javascript file එක රීඩ් කරගෙන ඒකත් ඔයාලට මෙතන new document මේ ඉතින් මෙතන save as දාලා ඔයාලට පුළුවන් මේකේ javascript file එක රීඩ් කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊට පස්සේ වලට තියෙන මෙන්න මේ කෝඩ් එක කොපි කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක රීනේම් කරන්න දිනන වඩ පුළුවන් ඕපන් with දීලා මේක ඕපන් කරන්න පුළුවන් මෙතන notepad එකේ ඕපන් කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරි දැන් save දීලා ආර තියෙන්නේ HTML මේක හදන්න ඉතින් වඩ පුළුවන් HTML file එකත් මෙතන ඕපන් කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් ඒ විදිහට ඒක save දෙන්න පුළුවන් මේ ආකාරයට. save දීලා වල තියෙන JavaScript මේ කෝඩ් එක මෙතන copy කරාගෙන ඉලා JavaScript file එකට enter කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව JavaScript එකක් මෙතන open කරගන්න. ඉතින් වඩ පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු JavaScript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන කෝඩ් එක copy කරාගෙන ඉලා මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළා වඩ තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක වඩ පුළුවන් extension වලට ඉඳලා වඩ පුළුවන් මෙතන මෙන්න මේ menu option එක ක්ලික් කරලා ඉරිකල් තුන ක්ලික් කරලා මෙතන more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන මේ menu එක ක්ලික් කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මේ ආකාරයට enable කරලා load unpacked කියන option එක ක්ලික් කරලා වඩ පුළුවන් අපි desktop එකේ delete එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි icon එකක් add කරගන්න. ඉතින් මම මේකෙදි icon add කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි images ටිකක් මේකෙන් download කරලා මෙතන icon විදිහට මම add කරගන්න මේ ආකාරයට.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක ඇතුළේ මෙතන icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදී extension එකක් develop කරගන්න හැකියාව දිනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන්. image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා වැඩිදුර. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න. ඒකට පුළුවන් අදාළ image එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන download වුණාට පස්සේ පහසුවෙන්ම download කරගන්න පුළුවන් තමන්ගේ image එක. හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එකක් develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටලා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් දෙකකින් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක main team. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කරලා මම මගේ Bard platform එකට මෙයාකට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt here කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සදා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඊටමත් පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් Google Bard එකකින් අපිට මේ වගේ පිළිතුරු ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ඇප්ලෝගින් තරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඔය ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට වට දුරක ගත්තොත් මේ විදිහට අපිට ස්ටෙප්ස් ටික බලා ගන්න පුළුවන්. මෙතන define the extension start determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණා එහෙම නැත්නම් extension එකක් මොන වගේ extension එකක් හදන්නේ ඒ වගේ ඊට purpose එක සහ functionality වගේ දේවල් වල මෙතනින් තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි එක විදිහට වඩන්න පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ extension ආයත් වෙන. ඉතින් මේ json file හදලා වට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ extension එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download හරි බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලු දෙයක් ඔයාලට මෙතන සිදු කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන නිව් ෆෝල්ඩර් එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට මේ ක්‍රියේට් කරගන්න. නිව් ෆෝල්ඩර් එකක් මේ ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ බ්‍රවුසර් එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට මෙතන කියලා ඔයාලට පුළුවන් save as දීලා මෙතන මේක සිලෙක්ට් කරලා ඔයාලට save දෙන්න පුළුවන්. ඉතින් ඒක සේව් වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right. ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop-up html කියන අපිට html ડોකියුමන්ට් එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් ඕපන් කරා. ඔක් ක්ලික් කරා මෙතන save as ගියා. save as ගියාට පස්සේ මෙතන popup.html කියන මේක පුරාම save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන popup.js නැත්නම් මෙතන javascript ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඒකත් ඔයාලට මෙතන new document මේ ඊළඟ මෙතන save as දාලා ඔයාලට පුළුවන් මේකේ javascript ෆයිල් එක ක්‍රියේට් කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊට පස්සේ වලට තියෙන මෙන්න මේ කෝඩ් එක කොපි කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක රීනේම් කරන්න දිනවට පුළුවන් ඕපන් එක දීලා මේක ඕපන් කරන්න පුළුවන් මෙතන notepad එකකින් ඕපන් කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරියට save දීලා ආඩ තියෙන්නේ HTML මේක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් HTML ෆයිල් එකත් මෙතන ඕපන් කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් ඒ විදිහට ඒක save දෙන්න පුළුවන් මේ ආකාරයට. save දීලා වල තියෙන JavaScript මේ කෝඩ් එක මෙතන copy කරාගෙන ඉලා JavaScript ෆයිල් එකට enter කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව JavaScript එකක් මෙතන open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු JavaScript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන කෝඩ් එක copy කරාගෙන ඉන්න. මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළාට තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක. ඔයාලට පුළුවන් extension වලට ඉඳලා ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ menu option එක ක්ලික් කරලා ඉරිකල් තුන ක්ලික් කරලා මෙතන more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන මේ menu එක ක්ලික් කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මෙයාකට enable කරලා load unpacked කියන option එක ක්ලික් කරලා ඔයාලට පුළුවන්
අපි ඩෙස්ක්ටොප් එකේ ඩිලීට් එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි icon එකක් add කරගන්න. ඉතින් මම මේකෙදි icon add කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි images ටිකක් මේකෙන් download කරලා මෙතන icon විදිහට මම add කරගන්න මේ ආකාරයට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක ඇතුළේ මෙතන icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදි extension එකක් develop කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන් image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා වැඩිදුව. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න.
ඒකට පුළුවන් අදාළ ඉමේජ් එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන ඩවුන්ලෝඩ් වුණාට පස්සේ පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තමන්ගේ ඉමේජ් එක. හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එක develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටින්නේ නැහැ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් මේ දෙකෙන් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක මේකෙම. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කළා මම මගේ Bard platform එකට මෙයාට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt here කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සඳහා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් Google Bard එකකින් අපිට මේ වගේ පිළිතුරු ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ගැටලුවකින් තොරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වටදුරක් කරගත්තට මේ විදිහට අපිට ස්ටෙප් ස්ටෙප් බලා ගන්න පුළුවන්. මෙතන define the extension start determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණේ නැත්නම් extension එකක් මොන වගේ extension එකක් හදන්නේ ඔය වගේ ඒක purpose එක සහ functionality වගේ දේවල් වල මෙතනින් තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි එක විදිහට ඔයාලට පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ extension ආයත් වෙන්නේ. ඉතින් මේ json file හදලා ඔයාලට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ එක්ස්ටෙන්ෂන් එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download අදයි බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලුකු දෙයක් ඔයාලට මෙතනදී සිදු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන නිව් ෆෝල්ඩර් එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට ක්‍රියේට් කරගන්න.
new folder එකක් මේ create කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ browser එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් text document එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට මෙතන කියලා ඔයාලට පුළුවන් save as දීලා මෙතන මේක select කරලා ඔයාලට save දෙන්න පුළුවන්. ඉතින් ඒක save දුන්නාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop up html කියන අපිට html document එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් open කරා. ඔක් click කරා මෙතන save as ගියා. save as කියාට පස්සේ මෙතන popup.html කියන මේක පුළුවන් save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන popup.js නැත්නම් මෙතන javascript file එක create කරගෙන ඒකත් ඔයාලට මෙතන new document මේ ඉතින් මෙතන save as දාලා ඔයාලට පුළුවන් මේකේ javascript file එක create කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන මෙන්න මේ කෝඩ් එක copy කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක rename කරන්න දිනන ඔයාලට පුළුවන් open with දීලා මේක open කරන්න පුළුවන් මෙතන notepad එකකින් open කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරියට save දීලා ආර තියෙන්නේ HTML මේක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් HTML file එකත් මෙතන open කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් මේ විදිහට ඒක save දෙන්න පුළුවන් මේ ආකාරයට. save දීලා වල තියෙන්නේ javascript මේ code එක මෙතන copy කරාගෙන ඉලා javascript file එකට enter කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව javascript එකක් මෙතන open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු javascript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන code එක copy කරාගෙන ඉල්ල මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළාට තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක ඔයාලට පුළුවන් extension වලට ඉඳලා ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ menu option එක click කරලා ඉරිකල් තුන click කරලා මෙතන more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන menu එක click කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මෙයාකට enable කරලා load unpacked කියන option එක click කරලා ඔයාලට පුළුවන් අපි desktop එකේ delete එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි icon එකක් add කරගන්න. ඉතින් මම මේකෙදි icon add කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි images ටිකක් මම ඉතින් download කරලා මෙතන icon විදිහට මම add කරගන්න මේ ආකාරයට.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරාගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක ඇතුළේ මෙතන icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදි extension එකක් develop කරගන්න හැකියාව දිනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන් image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා නේද? ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න. ඒකට පුළුවන් අදාළ image එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන download වුණාට පස්සේ පහසුවෙන්ම download කරගන්න පුළුවන් තමන්ගේ image එක. හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා යනවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එක develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් දෙකකින් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක main team. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කරලා මම මගේ Bard platform එකට මෙයාකට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt here කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සදා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් Google Bard එකකින් අපිට මේවා ගිෆ්ට් ඉතුරුලා ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ඇටලොගින් තරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්.
ඉතින් මේජර් වට දුර කරගත්තට මේ මේජර් අපිට ස්ටෙප් බලා ගන්න පුළුවන්. මෙතන define the extension start determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණේ මොනවද එක්ස්ටෙන්ෂන් එකක් මොන වගේ එක්ස්ටෙන්ෂන් එකක් හදන්නේ ඔය වගේ ඒක purpose එක සහ functionality වගේ දේවල් වල මෙතන තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි එක විදිහට වඩන්න පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ එක්ස්ටෙන්ෂන් ආයත් වෙන්නේ. ඉතින් මේ json file හදලා වලට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ එක්ස්ටෙන්ෂන් එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download අද බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලුකු දෙයක් ඔයාලට මෙතනදී සිදු කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන නිව් ෆෝල්ඩර් එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට ක්‍රියේට් කරගන්න. නිව් ෆෝල්ඩර් එකක් මේ ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ බ්‍රවුසර් එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට මෙතන කියලා ඔයාලට පුළුවන් save as දීලා මෙතන මේක සිලෙක්ට් කරලා ඔයාලට save දෙන්න පුළුවන්. ඉතින් ඒක සේව් වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop up html කියන අපිට html ડોකියුමන්ට් එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් ඕපන් කරා ඔක් ක්ලික් කරා මෙතන save as ගියා. save as ගියාට පස්සේ මෙතන popup.html කියන මේක පුළුවන් save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ මෙතන popup.jsm නැත්නම් මෙතන javascript ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඒකත් ඔයාලට මෙතන new document ගිහීමේ ඊළඟ මෙතන save as දීලා ඔයාලට පුළුවන් මේකේ javascript ෆයිල් එක ක්‍රියේට් කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊට පස්සේ වලට තියෙන මෙන්න මේ කෝඩ් එක කොපි කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක රීනේම් කරන්න දිනන වලට පුළුවන් ඕපන් දීලා මේක ඕපන් කරන්න පුළුවන් මෙතන notepad එකේ ඕපන් කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරියට save දීලා ආඩ තියෙන්නේ HTML මේක හදන්න ඉතින් ඔයාලට පුළුවන් HTML ෆයිල් එකත් මෙතන ඕපන් කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් ඒ විදිහට ඒක සේව් දෙන්න පුළුවන් මේ ආකාරයට. සේව් දීලා වල තියෙන JavaScript මේ කෝඩ් එක මෙතන කොපි කරාගෙන ඉලා JavaScript ෆයිල් එකට එන්ටර් කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව JavaScript එකක් මෙතනදී ඕපන් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු JavaScript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන කෝඩ් එක කොපි කරාගෙන ඉilla මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළා වලට තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක ඔයාලට පුළුවන් extension වලට ඉඳලා ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ menu option එක ක්ලික් කරලා ඉරිකල් තුන ක්ලික් කරලා මෙතන more tools මේ more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන මේ menu එක ක්ලික් කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මෙයාකට enable කරලා load unpacked කියන option එක ක්ලික් කරලා ඔයාලට පුළුවන්
අපි ඩෙස්ක්ටොප් එකේ ඩිලීට් එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි අයිකන් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම මේකෙදි අයිකන් ඇඩ් කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි ඉමේජස් ටිකක් මේකෙන් ඩවුන්ලෝඩ් කරලා මෙතන අයිකන් විදිහට මම ඇඩ් කරගන්න මේ ආකාරයට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරාගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක තුල මෙතන icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදි extension එකක් develop කරගන්න හැකියාව දිනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන් image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා නේද? ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න.
ඒකට පුළුවන් අදාළ ඉමේජ් එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන ඩවුන්ලෝඩ් වුණාට පස්සේ පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තමන්ගේ ඉමේජ් එක. හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එක develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටින අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් දෙකකින් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක මේකෙම. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කළා මම මගේ Bard platform එකට මෙයාකට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt here කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සඳහා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් Google Bard එකකින් අපිට මේ වගේ පිළිතුරු ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ඇටලොගින් තරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඔය ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වට දුර කරගත්තට මේ විදිහට අපිට ස්ටෙප්ස් ටික බලා ගන්න පුළුවන්. මෙතන define the extension study determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණේ නැත්නම් extension එකක් මොන වගේ extension එකක් හදන්නේ ඒ වගේ ඒක purpose එක සහ functionality වගේ දේවල් ඔයාලා මෙතනින් තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි විදිහට ඔයාලට පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ extension අයත් වෙන්නේ. ඉතින් මේ json file හදලා ඔයාලට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ extension එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download හරි බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලුකු දෙයක් ඔයාලට මෙතනදී සිදු කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන නිව් ෆෝල්ඩර් එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට ක්‍රියේට් කරගන්න.
new folder එකක් මේ create කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ browser එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට ඉතින් මෙතන කියලා ඔයාලට පුළුවන් save as දීලා මෙතන මේක සිලෙක්ට් කරලා ඔයාලට save දෙන්න පුළුවන්. ඉතින් ඒක save දුන්නාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලා කරන් තියන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop up html කියන අපිට html document එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් open කරා. ඔක් ක්ලික් කරා මෙතන save as ගියා. save as කියාට පස්සේ මෙතන popup.html කියන මේක පුළුවන් save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලා කරන් තියෙන්නේ මෙතන popup.js නැත්නම් මෙතන javascript file එක create කරගෙන ඒකත් ඔයාලට මෙතන new document මේ ඉතින් මෙතන save as දාලා ඔයාලට පුළුවන් මේකේ javascript file එක create කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ code එක copy කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක rename කරන්න දින ඔයාලට පුළුවන් open with දීලා මේක open කරන්න පුළුවන් මෙතන notepad එකේ open කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරි දැන් save දීලා ආර තියෙන්නේ HTML මේක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් HTML file එකත් මෙතන open කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් ඒ විදිහට ඒක save දෙන්න පුළුවන් මේ ආකාරයට. save දීලා ආර තියෙන්නේ JavaScript මේ code එක මෙතන copy කරාගෙන ඉලා JavaScript file එකට enter කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව JavaScript එකක් මෙතන open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු JavaScript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන code එක copy කරාගෙන ඉලා මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළා වඩ තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක. ඔයාලට පුළුවන් extension වලට ඉඳලා ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ menu option එක click කරලා ඉරිකල් තුන click කරලා මෙතන more tools මේ more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන මේ menu එක click කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මේ ආකාරයට enable කරලා load unpacked කියන option එක click කරලා ඔයාලට පුළුවන් අපි desktop එකේ delete එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි icon එකක් add කරගන්න. ඉතින් මම මේකෙදි icon add කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි images ටිකක් මේකෙන් download කරලා මෙතන icon විදිහට මම add කරගන්න මේ ආකාරයට.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක ඇතුළේ මෙතන icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදි extension එකක් develop කරගන්න හැකියාව දිනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන්. image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා වැඩිදුර. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න. ඊට පුළුවන් අදාළ image එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන download වුණාට පස්සේ පහසුවෙන්ම download කරගන්න පුළුවන් තමන්ගේ image එක. හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එකක් develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටලා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් දෙකකින් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක main team. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කරලා මම මගේ Bard platform එකට මෙයාකට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt here කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සදා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඊටමත් පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් Google Bard එකකින් අපිට මේ වගේ පිළිතුරු ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ඇප්ලෝගින් තරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඔය ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට වට දුරක ගත්තොත් මේ විදිහට අපිට ස්ටෙප්ස් ටික බලා ගන්න පුළුවන්. මෙතන define the extension start determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණා එහෙම නැත්නම් extension එකක් මොන වගේ extension එකක් හදන්නේ මේ වගේ ඊට purpose එක සහ functionality වගේ දේවල් වල මෙතනින් තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි එක විදිහට වඩන්න පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ extension ආයත් වෙන. ඉතින් මේ json file හදලා වට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ extension එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download හරි බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලු දෙයක් ඔයාලට මෙතන සිදු කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන නිව් ෆෝල්ඩර් එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට මේ ක්‍රියේට් කරගන්න. නිව් ෆෝල්ඩර් එකක් මේ ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ බ්‍රවුසර් එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට මෙතන කියලා ඔයාලට පුළුවන් save as දීලා මෙතන මේක සිලෙක්ට් කරලා ඔයාලට save දෙන්න පුළුවන්. ඉතින් ඒක සේව් වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right. ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop-up html කියන අපිට html ડોකියුමන්ට් එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් ඕපන් කරා. ඔප් ක්ලික් කරා මෙතන save as ගියා. save as ගියාට පස්සේ මෙතන popup.html කියන මේක පුරාම save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන popup.js නැත්නම් මෙතන javascript ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඒකත් ඔයාලට මෙතන new document මේ ඊළඟ මෙතන save as දාලා ඔයාලට පුළුවන් මේකේ javascript ෆයිල් එක ක්‍රියේට් කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊට පස්සේ වලට තියෙන මෙන්න මේ කෝඩ් එක කොපි කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක රීනේම් කරන්න දිනවට පුළුවන් ඕපන් එක දීලා මේක ඕපන් කරන්න පුළුවන් මෙතන notepad එකකින් ඕපන් කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරියට save දීලා ආඩ තියෙන්නේ HTML මේක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් HTML ෆයිල් එකත් මෙතන ඕපන් කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් මේ විදිහට ඒක save දෙන්න පුළුවන් මේ ආකාරයට. save දීලා වල තියෙන JavaScript මේ කෝඩ් එක මෙතන copy කරාගෙන ඉලා JavaScript ෆයිල් එකට enter කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව JavaScript එකක් මෙතන open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු JavaScript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන කෝඩ් එක copy කරාගෙන ඉන්න. මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළාට තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක. ඔයාලට පුළුවන් extension වලට ඉඳලා ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ menu option එක ක්ලික් කරලා ඉරිකල් තුන ක්ලික් කරලා මෙතන more tools more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන මේ menu එක ක්ලික් කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මෙයාකට enable කරලා load unpacked කියන option එක ක්ලික් කරලා ඔයාලට පුළුවන්
අපි ඩෙස්ක්ටොප් එකේ ඩිලීට් එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි icon එකක් add කරගන්න. ඉතින් මම මේකෙදි icon add කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි images ටිකක් මම ඉතින් download කරලා මෙතන icon විදිහට මම add කරගන්න මේ ආකාරයට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක ඇතුළේ මෙතන icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදි extension එකක් develop කරගන්න හැකියාව දිනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන් image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා වැඩිදුව. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න.
ඒකට පුළුවන් අදාළ ඉමේජ් එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන ඩවුන්ලෝඩ් වුණාට පස්සේ පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තමන්ගේ ඉමේජ් එක. හොඳයි ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ වලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Chrome extension එක develop කරගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා Chrome extension එක develop කරගන්නදී අනිවාර්යයෙන්ම යම්කිසි coding knowledge එකක් තිබිය යුතුයි. ඉතින් අද කතා කරන මේ method එක භාවිත කරලා ඔයාලට කිසිම coding knowledge එකකින් තොරව ඔයාලට මේ වැඩේ කරන්න හිටින්නේ නැහැ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ step by step. ඉතින් මේ සඳහා ඔයාලට අනිවාර්යයෙන්ම Google Bard එක හරි ChatGPT කියන AI model එකකින් මේ දෙකෙන් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම use කරන්න වෙනවා. ඉතින් මම මේක use කරන්න බලාපොරොත්තු වෙන්නේ Google Bard එක මේකෙම. ඉතින් මම මෙයාකට මගේ Bard account එකට මම මේකෙදි Bard AI කියලා search කළා මම මගේ Bard platform එකට මෙයාට log වෙන්න. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන prompt එක enter a prompt කියලා හේගිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන enter a prompt here කියන තැන තමන්ට මෙතන write කරන්න මෙතන I want to make ඉතින් මේ සඳහා ඔයාලට ChatGPT use කරන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුවෙන් ඔයාලට සාර්ථකව මේකෙදි ගොඩක් වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් Google Bard එකෙන් අපිට මේ වගේ පිළිතුරු ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ සඳහා ChatGPT AI model එක use කරගන්න හෝ Perplexity AI model එක ඔයාලා use කරගන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ඔයාලා use කරගත්තොත් අනිවාර්යයෙන්ම වැඩි කිසිම ගැටලුවකින් තොරව හිතු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට මම ChatGPT AI model එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඇවිල්ලා මෙතන prompt එක විදිහට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වටදුරක් කරගත්තට මේ විදිහට අපිට ස්ටෙප් ස්ටෙප් බලා ගන්න පුළුවන්. මෙතන define the extension start determining purpose එක නැත්නම් මෙතන අහන්නේ ඔයාලගේ ඔයාලට කාරණේ නැත්නම් extension එකක් මොන වගේ extension එකක් හදන්නේ ඒ වගේ ඒක purpose එක සහ functionality වගේ දේවල් වල මෙතනින් තීරණය කරගන්න ඕනේ පල්ලියටම. ඊට අමතරව මෙතන දෙවෙනි එක විදිහට ඔයාලට පුළුවන් මෙතන .json file ගණිත තමයි මේ extension ආයත් වෙන්නේ. ඉතින් මේ json file හදලා ඔයාලට මේ විදිහට අපිට විස්තරය බලා ගන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් තොරව ඔයාලට මොන වගේ එක්ස්ටෙන්ෂන් එකක්ද මෙතනදී හදන්න කියලා මේකට ChatGPT ට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන I want to make image download අදයි බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට සරලව මෙයා කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ආකාරය. ඉතින් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මහලුකු දෙයක් ඔයාලට මෙතනදී සිදු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. එතන නිව් ෆෝල්ඩර් එකක් ඉතින් මම මෙතන මේ ආකාරයට ක්‍රියේට් කරගන්න.
new folder එකක් මේ create කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ browser එක මේ ආකාරයට දාගන්න. මෙන්න මේ නමින් ඔයාලට පුළුවන් text document එකක් හදලා ඔයාලට පුළුවන් මේ ආකාරයට මෙතන කියලා ඔයාලට පුළුවන් save as දීලා මෙතන මේක select කරලා ඔයාලට save දෙන්න පුළුවන්. ඉතින් ඒක save දුන්නාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මම හදාගත්තු එක තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ආයමත් මෙතන අපිට HTML CSS compression right ඊළඟ ෆයිල් එක තමයි මෙතන pop up html කියන අපිට html document එක හදන්න. ඉතින් මේකත් ඔයාලට මේ ආකාර notepad එකක් open කරා. ඔක් click කරා මෙතන save as ගියා. save as කියාට පස්සේ මෙතන popup.html කියන මේක පුළුවන් save කරගන්න මේ ආකාරයට. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන popup.js නැත්නම් මෙතන javascript file එක create කරගෙන ඒකත් ඔයාලට මෙතන new document මේ ඉතින් මෙතන save as දාලා ඔයාලට පුළුවන් මේකේ javascript file එක create කරලා තුනම අපිට setup කරගන්න පුළුවන්. ඊට පස්සේ වලට තියෙන මෙන්න මේ කෝඩ් එක copy කරාගෙන ඇවිල්ලා අපි හදාගත්තු මෙන්න මේක rename කරන්න දිනවට පුළුවන් open with දීලා මේක open කරන්න පුළුවන් මෙතන notepad එකකින් open කරලා මේක paste කරගන්න මේ ආකාරයට paste කරලා save දෙන්න පුළුවන්. හරියට save දීලා ආර තියෙන්නේ HTML මේක හදන්න ඉතින් ඔයාලට පුළුවන් HTML file එකත් මෙතන open කරගන්න පුළුවන් notepad එකකින්. ඉතින් ඒ විදිහට ඒක save දෙන්න පුළුවන් මේ ආකාරයට. save දීලා වල තියෙන්නේ javascript මේ code එක මෙතන copy කරාගෙන ඉලා javascript file එකට enter කරගන්න. ඊළඟට අපිට තව මේ content.js කියලා තව javascript එකක් මෙතන open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ආයමත් මේ වගේ content.js කියලා මම හදාගන්න මේ ආකාරයට නිකු javascript එකක් තව එකක්. ඉතින් මේකත් ඔයාලට edit දීලා මෙතන code එක copy කරාගෙන ඉල්ල මෙතන එක paste කරගන්න පුළුවන්. ඉතින් paste කළාට තියෙන්නේ Google Chrome එක දීලා run කරගන්න මේකෙදි මෙන්න මේක ඔයාලට පුළුවන් extension වලට ඉඳලා ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ menu option එක click කරලා ඉරිකල් තුන click කරලා මෙතන more tools ගියාට පස්සේ එහෙම නැත්නම් මෙතන menu එක click කරලා පස්සේ අපිට extension කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා developer mode එක මෙයාකට enable කරලා load unpacked කියන option එක click කරලා ඔයාලට පුළුවන් අපි desktop එකේ delete එකත් new folder එක මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේකෙදි icon එකක් add කරගන්න. ඉතින් මම මේකෙදි icon add කරලා නැති නිසා මට මේ විදිහට හරියට පෙන්වන්නේ මේක. ඉතින් මේ විදිහට මම පොඩි images ටිකක් මම ඉතින් download කරලා මෙතන icon විදිහට මම add කරගන්න මේ ආකාරයට.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හරි මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා image file එක එහෙම නැත්නම් අදාළ icon file එක ඔයාලා copy කරාගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේක new folder එක ඇතුළේ. ඉතින් ඔයාලට පුළුවන් new folder එක තුල මේ icon එක paste කරලා ඉතින් මේ විදිහට ඔයාලට re-edit කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න පුළුවන් ඔයාලට සරලව මේකෙදි extension එකක් develop කරගන්න හැකියාව දිනවා. ඉතින් මේ විදිහම හදාගත්තු extension එක බලා ගන්න පුළුවන් image download කරන්න පුළුවන් extension එකක්. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා නේද? ඉතින් ඔයාලට තියෙන්නේ මේ ආකාරයට මොන හරි website එකක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මොන වගේ website එකකට මම යන්න. ඉතින් මම Google එකේ search කරගන්න. ඒකට පුළුවන් අදාළ image එක උඩ මේ ආකාරයට මේ ක්ලික් කරගන්න පළවෙනිට. ඉතින් ක්ලික් කළාට මෙතන download වුණාට පස්සේ පහසුවෙන්ම download කරගන්න පුළුවන් තමන්ගේ image එක.